කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙමයි. අපේ කියලා අපි තියාගෙන හිටපු අපේ මේ ශරීරය මේකේ දවසක් එනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මගේ නිකන් ටැග් ලයින් එක වගේ තියෙන්නේ අත්තාහි අත්තනෝ නැත්ති. හරි සනාතනයි. අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. බාහිර ලෝකයේ කවර කතාද මමත් වෙනස් වෙනකොට